ඔබමා තුරුලේ තුරු සැඳැල්ලක නැව හායි ළමයි ඔයාලට කොහොමද? මම නම් හොඳින් ඉන්නවා. ඔයාලත් හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට ගෙනාවේ ගොඩක්ම වැදගත් දෙයක්. ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ රුපියල් 1000ට අඩු අපිට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රොඩක්ට් මොනවද කියලා. වැඩි කතාවක් නැතුව අපි වීඩියෝ එකට යමු. ඉතින් අද මම ඔයාලට හඳුන්වලා දෙන්න යන පළවෙනි ප්‍රොඩක්ට් එක තමයි Nature Secret එකේ කියුකම්බර් ෆේස් වොෂ් එක. මම පාවිච්චි කරන්නේ මේකේ කියුකම්බර් කියන එක. මේ ප්‍රොඩක්ට් එකේ රේන්ජ් ගොඩක් තියෙනවා. ඔයාලට කැමති රේන්ජ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම පාවිච්චි කරන්නේ කියුකම්බර් ෆේස් වොෂ් එකනේ. ඇත්තටම මට මේ ප්‍රොඩක්ට් එක රෙකමන්ඩ් කරන්න පුළුවන් පිම්පල්ස් තියෙන ඒ වගේම ඔයිලි ස්කින් එකකට. මොකද මගේ මූණත් ගොඩක්ම ඔයිලි. ඒ වගේම පිම්පල්ස් ගොඩක් තිබ්බා. මම මේක රෙකමන්ඩ් කරනවා ඒ වගේ ස්කින් එකක් තියෙන කෙනෙකුට. අපි යමු ඊළඟ ප්‍රොඩක්ට් එකට. මම මගේ ෆේස් එකට පාවිච්චි කරන්නේ මෙන්න මේ පොන්ඩ්ස් ෆේස් ක්‍රීම් එක. මට තියෙන්නේ ඔයිලි සමක් නිසා මට මුකුත් ක්‍රීම් ගෑවට හරියන්නේ නැහැ. මම ගොඩක් ක්‍රීම් වර්ග පාවිච්චි කරලා මේ ක්‍රීම් එක පාවිච්චි කරාට පස්සේ ඒකෙන් හොඳ ප්‍රතිඵල තිබුණා. මේකෙන් සුදු වෙන්නේ නැහැ වුණාට පැහැපත් වෙනවා. 385ක් වගේ තමයි මේක උනේ. මං හිතන්නේ මේකේ මේ ටබ් එක විතරයි එන්නේ. ඇත්තටම මේක හොඳ ෆේස් ක්‍රීම් එකක්. ඒ වගේම අට මුද්‍රකින් ගන්න පුළුවන් හොඳ ප්‍රොඩක්ට් එකක් තමයි මේක. ගෑනු ළමයෙක්ට නැතුවම බැරි දෙයක් තමයි ටෝන් එක කියන්නේ. මම පාවිච්චි කරන්නේ ජැනට් එකේ කියුකම්බර් ටෝන් එක. මොකද කියුකම්බර් කියන්නේ අපේ මුහුණට ඒ වගේම ඇඟට තෙතමනය ලබා දෙන අමුද්‍රව්‍ය. මේකේ කියුකම්බර් අඩංගු වෙන නිසා මේක හොඳම දෙයක් අපේ මූණට. ඒ වගේම මේක පාවිච්චි කරන්න කලින් ෆ්‍රිජ් එකේ තියලා පාවිච්චි කරන්න පුළුවන් නම් අපිට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. මේක 450ක් වගේ තමා වෙන්නේ. ඒ වගේම අපි ස්ක්‍රබ් එකක් කරලා ඊට පස්සේ මේ ටෝන් එක යූස් කරනවා නම් ඇත්තටම ගොඩක් හොඳයි ඒක අපේ මුහුණට. ඒ වගේම වෙස්ලින් එකේ මෙන්න මේ බොඩි ලෝෂන් එක මම කලින් පාවිච්චි කරලා නැහැ. ඒ වුණාට මම අලුතෙන් පාවිච්චි කරන්න කියලා හිතාගෙන මෙන්න මේ වගේ පොඩි බොටල් එකක් තමයි ගත්තේ. 160ක් වගේ වුණා. ඔයාලා මේක හොඳයි කියලා හිතනවා නම් මට කමෙන්ට් එකක් දාන්න යන්න. මොකද මම මේක පාවිච්චි කරන්නේ පළවෙනි පාරට. මම මේ ක්‍රීම් එක දවස් 2ක් වගේ මගේ අත්වලට පාවිච්චි කරා. ඇත්තට මේක හොඳයි කියලා මට හිතුණා. මොකද ඒකේ හොඳට අපේ සමට උරා ගන්නවා. ගෑනු ළමයෙක්ට අත්‍යවශ්‍යම දෙයක් තමයි මෙන්න මේ ඩියෝඩ්‍රන්ට් එක. මම පාවිච්චි කරන්නේ රෙක්සෝනා එකේ ඩියෝඩ්‍රන්ට් එක. මට මේකේ ප්‍රයිස් එක නම් හරියටම මතක නැහැ. ඒ වුණාට මං හිතන්නේ මේක 1000ට අඩුයි. ඒ වගේම 200 ගාණක් වගේ වෙන්න ඕනේ. ඒ වගේම මම මගේ හෙයා එකට මෙන්න මේ සිලිකන් ඔයිල් එක පාවිච්චි කරන මෙලෝස් එකේ එක 410ක් වගේ තමයි උනේ. මුණ ගැසුණුදා Nature Secret එකේ මෙන්න මේ විටමින් C කියලා සිරම් එක මම ගත්තා. ඒ වුණාට මගේ මූණ ඔයිල් නිසාද මන් දන්නේ නැහැ. ඒක මට හරි ගියේ නැහැ. ඔයිල් සීරම් සාමාන්‍යයෙන් සීරම් ඔයිල් ස්කින් එකට ගන්න නැහැ කියලා මම දැනගත්ත පස්සේ ඒ නිසා මම මේක පාවිච්චි කරේ නෑ. ඒ දවස් 2ක් වගේ මම මේක ගෑවා. ඒකෙන් මූණට සාමාන්‍යයෙන් එළියක් වගේ එනවා. මගේ නළල එහෙම පොඩ්ඩක් කිඩි වැඩි වුණ නිසා මම මේක පාවිච්චි කරන එක නැවැත්තුවා. ඔයාලා මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරනවා නම් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒකේ ප්‍රතිඵල හොඳයිද කියලා. ඒ වගේම ඔයිලි සමගටත් මේක හොඳයිද කියලා දන්න කට්ටිය කියන්න බලන්න. සඳතලාවේ හදවත් ඒ වගේම රුපියල් 560ක් වනි මුදලකට අපිට ගන්න පුළුවන් ෂැම්පු එකක් විදිහට මේ ඩැන්ඩෙක්ස් ෂැම්පු එක මට ඔයාලට කියන්න පුළුවන්. මේකෙන් ගොඩක්ම ඩැන්ඩ්‍රෆ් තමයි අඩු වෙන්නේ. ඒ වගේම මම කන්ඩිෂනර් එකක් විදිහට පාවිච්චි කරන්නේ මෙලෝස් එකේ කෙරටින් කන්ඩිෂනර් එක. ඒක රුපියල් 195ක් වගේ වුණේ රීෆිල් පැක් එක. ඉතින් යාළුවනේ අන්තිම වෙනකම් මගේ වීඩියෝ එක බලුවාට මම ඔයාලට ස්තුති කරනවා. මේ වගේ වැදගත් vlog එකකින් ආයෙත් හම් වෙනකම් සතුටින් පරිස්සමින් මම subscribe කරන්න කියලාත් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා.